හෙලෝ වෙල්කම් to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට? මම මේ පළවෙනි පාට තමයි වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න YouTube එකේ. අපි බලමු තෙමු එකෙන් ගත්ත අයිටම් මොනවද කියලා. මුලින්ම මම ගත්තේ ඉයරින්ග්ස් සෙට් එකක්. ඒකේ නිකන් වරලක් වගේ තියෙනවා. හරිම ලස්සනයි මේක දැම්මට පස්සේ. මේක මට උනේ රුපියල් 188ක් වගේ මුදලක් තමයි උනේ. ඊට පස්සේ බටර්ෆ්ලයි ඉයරින්ග්ස් සෙට් එකක් තියෙනවා. ඒකත් හරිම ලස්සනයි. ඒක මට උනේ රුපියල් 171ක් වගේ ගාණක්. ඊට පස්සේ තියෙනවා කටර් එක. මේ කටර් එක මට උනේ රුපියල් 200යි. ඊට පස්සේ තියෙනවා අපි ගත්තා මස්කාර එකක්. ඒ මස්කාර එක නම් ගොඩක් හොඳයි. ඒ වුණාට බ්‍රෂ් එක ටිකක් පොඩි ඒකේ. ඒකත් හොඳයි. ඒක උනේ මට රුපියල් 277ක් වගේ මුදලක්. ඊට පස්සේ ගත්ත මම මැට් ලිප්ස්ටික් වගේක්. මට ඒව නම් එච්චර ගණන් වුණේ නැහැ. එකක් රුපියල් 200 ගාණක් වගේ තමයි උනේ. ඊට පස්සේ තියෙනවා බබාලාගේ කොණ්ඩෙට දාන්න ලස්සන කොණ්ඩේ ගොතන්න පුළුවන්. හෙයා බෑන්ඩ් එකක් වගේ එකක්. මේක දාලා ඔලුවට දාලා අර දෙපැත්තේ තියෙන එකෙන් ගොතන්න පුළුවන්. ඒකත් හරිම ලස්සනයි. ඒක උනේ මට රුපියල් 507ක් වගේ පොඩි මුදලක්. ඊට පස්සේ තියෙනවා නේල් පොලිෂ් එකක්. මේක ඇවිල්ලා ජෙල් නේල් පොලිෂ් එකක්. ඒකත් හරිම ලස්සනයි. හරිම ලස්සන කලර් එකක්. මේක 412ක් වගේ මුදලක් තමයි උනේ. ඊට පස්සේ টොප් කෝඩ් එකයි බේස් කෝඩ් එකයි තියෙනවා. ඒ දෙකම උනේ රුපියල් 693ක් වගේ පොඩි මුදලක්. ඊට පස්සේ තියෙන ලස්සන බටර්ෆ්ලයි හෙයා ක්ලිප් දෙකක්. ඒකත් හරිම ලස්සනයි. ඒ වුණාට එච්චර ක්වොලිටි නැහැ. හිතපු තරම් ක්වොලිටියක් නැහැ ඒකේ. ඊට පස්සේ තියෙන ආයි ඉයරින්ග්ස් සෙට් එකක්. මේකත් හරිම ලස්සනයි. කලින් පෙන්නුවා වගේම තමයි. රුපියල් 200ක් වගේ මුදලක් තමයි මට උනේ. ඊට පස්සේ තවත් ඉයරින්ග් සෙට් එකක්. ඒකත් හරිම ලස්සනයි. ඒක 179ක් වගේ මුදලක් උනේ. අපිට ලංකාවේ මේ වගේ ගණන් වලට කොහොමත් ගන්න බෑනේ. ඔන්න තවත් ඉයරින්ග් සෙට් එකක්. ඒකත් උනේ රුපියල් 227ක් වගේ මුදලක්. හරිම ලස්සනයි ඒකත්. ඊට පස්සේ අයිලයිනර් එකක් තියෙනවා. අපි අයිලයිනර් එකක් ගත්තා. ඒකත් හරිම ලස්සනයි. හරිම කම්ෆර්ටබල්. රුපියල් 188ක් වගේ මුදලක් තමයි උනේ. ඊට පස්සේ ලිප් ලයිනර් පෙන්සිල් 12ක් තියෙනවා. ඒ පෙන්සිල් 12ම අපිට සාමාන්‍ය ලංකාවේ එකක් ගන්න ගියාම සාමාන්‍ය 300ක් 400ක් වත් වෙනවනේ. මේකේ 12ක් තියෙනවා. හරිම ලස්සනයි. හරිම ලස්සන කලර්ස් තියෙන්නේ. පෙන්සිල් 12ම මට උනේ පොඩි ගාණයි. කියන්න පුළුවන්ද? මේක උනේ 813ක් විතරයි. ඔය අයිටම්ස් ටික තමයි මම ගෙනාවේ. ඉතින් ඔයාලා කැමති නම් මගේ YouTube channel එක subscribe කරලා මට help එකක් දෙන්න. ඉතින් ඔයාලට ගොඩාක් ස්තුතියි මාත් එක්ක රැඳිලා හිටියට. හැමෝටම සුබපතමි.